කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා කුසල් මෙන්ඩිස් බින්දු කුසල් මෙන්ඩිස් කොච්චර බින්දුවට අවුට් වුණත් ඒක ඇතුලේ ඉන්න උන් ඕන තරම් සපෝට් කරලා මුට අනිවාර්යෙන් තරඟ දෙනවා. තව මෝහින්ද ගොඩක් ක්‍රීඩකයෝ නැති වුණා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ කියන්නේ ක්‍රීඩකයන්ට එන්න chance එකක් තුනා කියලා. එහෙම කතාවකුත් කියනවා. ඉතින් මම අර සිගරට් බීලා අහුවෙච්ච හින්දා මුන් එළවපු හින්දා තමයි අර චරිත සංකලාවේ සෙට් එක එකපාරම ෆෝම් වෙලා ආවේ. පැතුම් නිස්සංකලාවේ සෙට් එක ෆෝම් වෙලා ආවේ එකපාරටම. ඒ ආවේ මූ සිගරට් බීලා ඒ කේස් එකත් එක්ක. ඉතින් ඒ වගේ මට හිතෙනවා දැන් කුසල් මෙන්ඩිස් කියන්නේ කුසල් මෙන්ඩිස් එන ෆේල් කියලා නිකන් අර පොඩි නිකන් ඇෆ්ගනිස් කාර්යය හරි බංගලි කාර්යය හරි හමුනොත් ලකුණු 50ක් විතර ගහනවා 100ක් විතර ගහනවා. එච්චර තමයි. මොකද ඉංග්ලන්ඩ් කාර්යයක් එතකොට ඕස්ට්‍රේලියන් සෙට් එකක් එතකොට ඉන්දියන් සෙට් එකක් ආවෙච්ච ගමන් ටොක් ගාලා උට්ලා යනවා මැද පොල්ලම දීලා යනවා පාකිස්තාන සෙට් එකක් ආවනවා. ඉතින් කුසල් මෙන්ඩිස් කියන දවන්න තීරණයක් මේ තරගෙන් පස්සේ ගන්නවලු. අපි බලමු කුසල් මෙන්ඩිස්ට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔබටත් මේක සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.